හලෝ ගයිස්, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩිවෝෂන් channel එකෙන් අරන් එන අලුත් වීඩියෝ එකට. අද අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ ගොඩක් quality thumbnail 100% free AI වලින් හදාගන්න කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාට පේනවා ඇති මේ thumbnail කොච්චර quality එකට තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ thumbnail එකක් graphic design කෙනෙක්ට කියලා හදාගන්න ඕන නම් ලොකු ගාණක් ගෙවන්න වෙනවා. ඒත් මේ ඔයා දකින thumbnail ඔක්කොම මම 100% AI වලින් හදපුවා. එහෙනම් අපි දැන් බලමු මේව හදාගන්නේ කොහොමද කියලා. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ මගේ mobile phone එක. ඔයාට මේක PC එකකින් log කරලා පහසුවෙන් කරගන්න පුළුවන්. මුලින්ම ඔයා කැමති thumbnail එකක් download කරගන්න. YouTube එකෙන් හරි Google එකෙන් හරි ඔයා කැමති thumbnail එකක් ඒ විදිහට හදාගන්න ඕන කියලා හිතන thumbnail එකක් download කරගන්න. නැත්නම් screenshot එකක් හරි ගහගන්න. ඊට පස්සේ ChatGPT එකට ගිහින් මේ මම සිංහලෙන් දාලා තියෙන විදිහට සරල ටෙක්ස්ට් එකක් ලියා ගන්න. මේක ටයිටල් කියන එකට දෙන්න ඕනේ අපේ වගේ වීඩියෝ එක ගැන මාතෘකාව. ඒ කියන්නේ thumbnail එකට දාන්න ඕනේ මාතෘකාව මෙතන ටයිටල් කියන එකට දෙන්න. තාම මොනවා හරි පොඩියට දාන්න ඕන නම් මම මේ දාලා තියෙනවා වගේ short title කියලා පහලින් දාන්න. ඔයාට මොනවා හරි logo දාන්න ඕන නම් ඒකත් මෙතනින් සරලව මේකට දෙන්න පුළුවන්. ඊට පස්සේ ChatGPT එකට යන්න අර ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතනට අප්ලෝඩ් කරලා සිංහලෙන් හදාගත්තු ටෙක්ස්ට් එක මෙතනට දෙන්න. මම දීපු ටෙක්ස්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකටත් දාලා තියෙනවා. ඒකම කොපි කරලා ඔයාලට ටයිටල් එක විතරක් වෙනස් කරලා දෙන්න පුළුවන්. ඒක දීලා මෙතනින් එන්ටර් දුන්නාට පස්සේ ඉංග්‍රීසි වලින් මෙන්න මේ විදිහට දිග prompt එකක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඔයා මේ prompt එක කොපි කරගන්න. මෙතනදී විශේෂයෙන් බලන්න ඕන දෙයක් තමයි අපිට ChatGPT එකෙන් දුන්න prompt එකේ සිංහල අකුරු සමහර විට වැරදිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්පිලිපාපිලි අඩු වෙලා වචන මාරු වෙලා වගේ තියෙන්න පුළුවන්. මේ සිංහල අකුරු වලට පොඩ්ඩක් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉංග්‍රීසි අකුරු වලට නම් ප්‍රශ්නයක් නැහැ. මේ සිංහල අකුරු වල මෙතන ඒ විදිහට වෙනස් වෙලා තිබුණොත් ඔයා මෙතනින් ඒක හදාගන්න. ආයෙ ටයිප් කරලා මෙතන දුන්න ගමන් හරි ඊට පස්සේ සම්පූර්ණ prompt එක හරියට කියලා බලලා copy කරගන්න. ඊට පස්සේ ඔයා යන්න ඕනේ Google එකට. ඊට පස්සේ ඔයා Google එකට ගිහින් gemini.google.com කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා Gemini එකට යනවා. ඊට පස්සේ මෙතනට ඔයා මෙතනින් අප්ලෝඩ් කරගන්න ඕනේ image අප්ලෝඩ් කරන තැනින් ඔයාගේ මූණ හොඳට පේන ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. මෙතන ක්ලික් කියලා තියෙන එකෙන් create image දෙන්න. මෙතන මේ පැත්තේ තියෙනවා fast කියලා එකක්. එතනින් ඔයා තෝරන්න ඕනේ මෙතන දෙන තියෙන thinking with 3 pro කියලා එකක් තියෙනවා. මේක දෙන්න. ඊට පස්සේ මේක දුන්නාට පස්සේ මෙතන දැන් prompt එකක් දීලා මෙතනින් enter කරන්න. ඊට පස්සේ ටික වෙලාවක් මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා දිගට ටෙක්ස්ට් එකක් ආවොත් ඔයා create image කියලා ගහන්න. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක නිර්මාණය වෙනවා. සමහර වෙලාවට මොකුත් ඉල්ලන්නේ නැතුව මේ විදිහට ෆොටෝ එක නිර්මාණය වෙනවා. හදිසියෙ හරි ෆොටෝ එක නිර්මාණය වෙන්නේ නැතුව මෙහෙම දිගට ටෙක්ස්ට් එකක් ආවොත් ඔයා කෙලින්ම create image කියලා දෙන්න. එතකොට හරි ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සුපිරි thumbnail එකක් හැදිලා එනවා. ඔයා බලන්න මේ thumbnail එක කොච්චර quality එකට තියෙනවද කියලා. මේ වගේ thumbnail එකක් සාමාන්‍යයෙන් හදන්න Photoshop පාවිච්චි කරලා හදන්න නම් අපිට කොච්චර වෙලාවක් යනවද? මේ thumbnail එක කාට හරි කියලා හදාගන්න ඕන නම් කොච්චර ලොකු මුදලක් යනවද බලන්න. දැන් AI නිසා මේ වගේ සුපිරි thumbnail හදාගන්න පුළුවන්. වීඩියෝ එකේ නොතේරුණු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මම රිප්ලයි කරනවා. තව දෙයක් කියන්න ඕන අපිට මේ විදිහට ෆ්‍රී හදාගන්න පුළුවන් දවසට thumbnail දෙකක් විතරයි. මේ දවසට දෙකට වඩා හදනවා නම් මේක ගෙවලා පාවිච්චි කරන්න වෙනවා. ඔයාට Gmail account මාරු කර ඕනි තරම් ෆ්‍රී මේකෙන් thumbnail හදාගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකෙන් මට කියන්න ඕනේ ඔය ටික තමයි. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න. තවත් අලුත් මේ වගේ වටින වීඩියෝ එකකින් හම්බෙමු.